හරි. ඒ විදිහට අපි තයිපොංගල් උත්සවය සමරනවා. හැබැයි පුතේ අපි දන්නේ නැති තව එක කාරණයක් තියෙනවා. ඒක තමයි තයිපොංගල් උත්සවයට සමගාමීව හින්දු භක්තිකයන් තවත් දින කීපයක් උත්සවයන් ලෙස සමරනවා. ඒවත් අපි ඔන්න අද මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න යන්නේ. දැන් මගේ පුතාලා මීට කලින් ඒ ගැන දැනුවත් නැතුව ඇති. එතකොට අම්මලා අප්පච්චිලා ඒ ගැන දැනුවත් නැතුව ඇති. දැන් ඔන්න අද දැනගන්නවා තයිපොංගල් උත්සවයට සමගාමීව දින 4ක් විතර හින්දු භක්තිකයන් තවත් එක විවිධාකාර ලස්සන උත්සව කරනවා. ඒකෙන් පළවෙනි උත්සවය තමයි පුතේ බෝගී පොංගල් කියලා කියන්නේ. දැන් මේ බෝගී පොංගල් කියන දවසේ යෙදিলা තියෙන්නේ පුතේ තයිපොංගල් දිනයට පෙර දිනය. ඒ කියන්නේ අද දැන් අද තයිපොංගල් යෙදিলা තියෙනවනේ. අද දවසට කලින් දවස් තමයි ඊයේ. ඊයේ තමයි මේගොල්ලෝ මේ දේවල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ පැරණි දේවල් කොහොමත් ඊයේ වෙනකොට ඒගොල්ලෝ ගෙවල් වලින් අයින් කරනවා. පැරණි දේවල් පරණ වෙච්ච දේවල් හැම එකක්ම අයින් කරලා අලුත් දේවල් ගෙදරට ගෙනල්ලා ඊට පස්සේ ගෙවල් ගෙමිදුල මේවා ඔක්කොම ලස්සනට පිරිසිදු කරනවා. මකුළු දැල් කඩලා ඒවා ඔක්කොම පිරිසිදු කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ වර්ෂා දේවතාව වන ඉන්ද්‍ර දෙවියන්ට කෘතඥතාව පළ කරනවා. දෙවියන් අදහලා වර්ෂාව ලැබුණු අපිට වර්ෂාව ලබා දෙන නිසා ඉන්ද්‍ර දෙවියන්ට කෘතඥතාව දක්වනවා. මොකද හිරුවෙලිය වගේම වර්ෂාවත් අපිට ගොඩාක් ප්‍රයෝජනවත් අපේ කෘෂිකාර්මික කටයුතු කරගෙන යන්න. එහෙනම් ඒගොල්ලෝ මුලින්ම තයිපොංගල් දවසට කලින් දවසේ ඉන්ද්‍ර දෙවියන්ව සිහි කරනවා. අපිට අර තියෙන්නේ පරණ අවුරුද්ද අලුත් අවුරුද්ද වගේ. ඒ කියන්නේ අලුත් අවුරුද්දට කලින් දවසේනේ අපි පරණ අවුරුද්දේ දෙන්නේ. ඒ වගේ මේගොල්ලෝ ඔන්න බෝගී පොංගල් දිනය තයිපොංගල් දිනයට පෙරදා සමරනු ලබනවා. ඔන්න ඒකත් එක උත්සවයක්. ඊට පස්සේ දැන් දෙවනියට යෙදෙන්නේ තයිපොංගල් දිනය. කියන්නේ අද. දැන් ඊයේත් බෝගි පොංගල් දිනය, අද තයිපොංගල් දිනය. අද දවසේ වෙන දේවල් අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා. ඒකෙදි අද දවසේ අපි ගොඩාක් දේවල් කරනවා. උදේ පාන්දර නැගිටලා පොංගල් බත් හදලා දෙවියන්ට පූජා කරලා ඊට පස්සේ හිරු දෙවියන්ට පූජා කරලා මේ වගේ ගොඩාක් කාරණා ඒගොල්ලෝ සිද්ධ කරනවා. ඒ තමයි ඔන්න දෙවනි දවසේ තයිපොංගල්. ඊට පස්සේ ඔන්න තුන්වෙනි දවසේ කියන්නේ හෙට දවසේ. දැන් මගේ පුතාලා දන්නේ නැහැනේ දැන් අද දවසෙන් පොංගල් තයිපොංගල් දවසේ ඉවරයි කියලා අපි හිතන් ඉන්නේ. නෑ පුතේ හෙටත් ලස්සන උත්සවයක් තියෙනවා. ඒක තමයි මාට්ටු පොංගල්. මම අර කලින් වීඩියෝ එකෙන් කිව්වේ ඔයගලන්ට මං ගවයන් ගැන පොඩ්ඩක් කියන්නම් කියලා තව ටිකක් ඉස්සරහට යනකොට. එතකොට ඔන්න මාට්ටු කියලා දෙමළෙන් කියන්නේ ගවයට. එහෙනම් ගවයා සම්බන්ධ උත්සවයක් තමයි හෙට දවසේ පැවැත්වෙන්නේ. ඒ කියන්නේ අපි ඒකට දෙමළින් කියනවා මාට්ටු පොංගල් කියලා. ඒ කියන්නේ අපිට ගොඩාක් වෙලාවල් වලට කෘෂිකාර්මික කටයුතු වලට උදව් කරන්නේ ගව සම්පත. එහෙනම් ගවයා ගොඩාක් ආරක්ෂා කරගත යුතු, ගවයා ගොඩාක් ගවයාට උදව් කර යුතු සතෙක් තමයි අපිට අත්‍යවශ්‍ය වන අපේ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය වන සතෙක් විදිහට අපි ගවයව හඳුන්වනවා. ඒ නිසා හින්දු භක්තිකයන් ගවයටත් ඔන්න හෙට දවසේ මොකද කරන්නේ ඒගොල්ලෝ උත්සවයක් වෙනමම තියනවා. එදාට හෙට දවසේ ඒගොල්ලෝ ලස්සනට ඒගොල්ලොන්ගේ ගෙදර ඉන්න ගවයන්ව සරසලා මම මේ පින්තූරේ දාලා තියෙනවා. ඔයගලන්ට පේනවද? පොඩි ළමයි එකතු වෙලා අම්මලා අප්පච්චිලා එකතු වෙලා ලස්සනට ගවයන්ව සරසලා ගවයාව කිරි වලින් නාවලා ඊට පස්සේ මේ ගවයාගේ අං වල එහෙම බලන්න ලස්සන පාට ගාලා ඊට පස්සේ ගවයාට මල් මාලයක් දාලා ගවයාට පොට්ටුවක් තියලා ලස්සන කරනවා මේ ගවයාව. ලස්සනට ගෙජ්ජි පළඳලා අලුත් දේවල් කරලා මේ ගවයන්ව ලස්සනට පෙරහැරකින් අරගෙන යනවා. ඒ කියන්නේ හැම හින්දු භක්තිකයෙක්ම ගොඩක් වෙලාවල් වලට ගෙදර ගවයෝ ඇති කරනවා. ඒගොල්ලෝ ඊට පස්සේ දැන් තයිපොංගල් දවසට පස්සේ දවසේ ගවයන්ට විශේෂිත උත්සවයක් යොදලා ගවයන් වෙනුවෙන් විශේෂිත දේවල් කරනවා. අර එහා පැත්තේ අපිට ඈතින් මේ රූපේ පේනවා අර ගවයෝ දුවනවා, ගවයන්ට නිදහසේ සෙල්ලම් කරන්න ඉඩ දීලා තියෙනවා, ගවයන්ට ආහාර දෙනවා. ඔයගලන්ට පේනවද මේකේ පළතුරු වර්ග ගෙනල්ලා තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් මේගොල්ලෝ මේ ගවයන් වෙනුවෙන් කරනවා. මේක බලද්දී ඔයගලන්ට පේනවා මෙතනදී මේ ළමයි අතේ තියෙන දේවල් මේ ගවයින්ට කවන්න තමයි අරගෙන එන්නේ. හරි. අන්න ඒ වගේ හෙට දවසේ තමයි එහෙනම් මාට්ටු පොංගල් දිනය යෙදිලා තියෙන්නේ.
මාට්ටු පොංගල් දිනයට පස්සේ දවසේ තමයි කානුම් පොංගල් කියලා දවසේ යෙදෙන්නේ. ඒ කියන්නේ 4 වෙනි දවස. මේ දවසේ තමයි මේගොල්ලෝ පවුලේ හිතමිතුරන් ළඟට ගිහිල්ලා, නෑදෑයෝ ළඟට ගිහිල්ලා, සතුට සාමීචියේ යෙදිලා, විවේකීව ගත කරලා හැමෝගෙම සමගිය පෙන්නන දවසක්. ඒ කියන්නේ මුලින් යෙදුන දවසේ ඉඳලා දවස් 3ක් යනකම් ඒගොල්ලෝ ආගමික වතාවල් කරලා, ගවයින්ට උපස්ථාන කරලා, ඊට පස්සේ ඒ ඔක්කොම දේවල් කරලා අන්තිම දවසේ ඒගොල්ලෝ නෑදෑ හිත මිතුරන් ආදී අය බලන්න ගිහිල්ලා සතුටු සාමීචියේ යෙදිලා ලස්සනට ඒගොල්ලොත් එක්ක hina වෙලා ෆොටෝ එකක් එහෙම අරගෙන ඒ වගේ ලස්සනට සුහදව ඉන්න දවසක් තමයි ඔන්න කානුම් පොංගල් කියලා කියන්නේ. දැන් අපි අලුත් අවුරුද්දෙත් ওই ටිකම සිද්ධ වෙනවා. පරණ අවුරුද්දට සඳහා ස්නානය කරලා ඊට පස්සේ අලුත් අවුරුද්ද ඇවිල්ලා ඊට පස්සේ අපි යනවනේ නෑදෑ හිත මිතුරන්ගේ ගෙවල් වල. ඊට පස්සේ දවසේ ඒ පස්සේ දවස් ටිකම අපි යොදා ගන්නවා නෑ හිත මිතුරන්ගේ ගෙවල් වල යන්න. ඒ වගේ මේගොල්ලොත් හින්දු භක්තිකයොත් ඒ කාරණාව ඒ විදිහටම කරනවා. දැන් අපි අලුත් අවුරුද්ද කියලා කියන්නේ හින්දු භක්තිකයන්ගේත් අලුත් අවුරුද්ද තමයි. ඒගොල්ලොන්ගෙන් තමයි ඒකත් අපි ඉල්ලගෙන තියෙන්නේ. එහෙනම් මෙතන සිද්ධ වෙන දේවල් එතනත් තියෙනවා. දැන් ඔන්න අපි මං හිතනවා මගේ පුතාලා අද මං මේ කරපු වීඩියෝ දෙකෙන්ම ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඇති. තයි පොංගල් ගැන. එහෙනම් මගේ පුතාලා තයි පොංගල් ගැන දන්නවා දැන්. එහෙනම් ඔන්න පළවෙනි ජනවාරි මාසයේ යෙදෙන පළවෙනි හින්දු උත්සවය තයි පොංගල්. දැන් ඊට පස්සේ අපි ඉස්සරහට තව තියෙන උත්සව ගැන වීඩියෝ වලින් කතා කරමු. හරි. මගේ පුතාලා දන්නේ නැති දෙයක් තියෙනවා නම් දැනගත්තා නම් මම ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා. තව යාළුවන්ට කියලා දෙන්න තයි පොංගල් දවස ගැන ඔයගොල්ලෝ දැනගත්ත දේවල්. එහෙනම් හැමෝම සතුටින් ඉන්න. එතන ඊට පස්සේ තව මම සාරාංශය කියලා තව එකක් දාලා තියෙනවා. මේකෙදි අපි අර කතා කරපු දේවල් ඔක්කොම එකතු කරලා දාලා තියෙනවා. මම ඊට පස්සේ පින්තූරයක් තව අරන් ඇවිල්ලා තියෙනවා පුතේ. මේකේ මේ තියෙන කෝලන් රටා මේ විදිහට තමයි ඒගොල්ලෝ කෝලන් රටා ලස්සනට අඳිනවා. ඊට පස්සේ මේ තියෙන්නේ තයි පොංගල් දවසේ ඒගොල්ලෝ තයි පොංගල් සමරන ආකාරය, පොංගල් බත් උතුරන කිරි උතුරන ආකාරය මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට බලන්න මෙතන ෆොටෝස් දෙකක් දාලා තියෙනවා. හරි. එහෙනම් හැමෝටම ඉනිය තයි පොංගල් නල්වාල්තුක්කල් සුබ තයි පොංගල් දිනයක් වේවා. කඩෝල් තුනේ නැන්රි